හරි අද ලෙසන් එකේ අපි බලමු React hooks ගැන. එතකොට React hooks ගැන මුලින් ඉඳන් නොතේරෙන කෙනෙක්ට උනත් තේරෙන විදියට, ඒ කියන්නේ මුකුත්ම නොදන්න කෙනෙක්ට උනත් තේරෙන විදියට React hooks මුලින් ඉඳන් අගටම කියලා දෙනවා. ඒ කියන්නේ React hooks ඔක්කොම තනි වීඩියෝ එකකින් අරගෙන එනවා. එතකොට මේ React hooks වලදී අපි අද කතා කරනවා use state React hooks 9ක් ගැන. අද වීඩියෝ එක අපි කතා කරනවා use state, use effect, use context, ඊට පස්සේ use reducer, use ref, use callback, use memo, ඊට පස්සේ create context මේ වගේ React hooks 9ම ගැන අද lesson එකෙන් අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මේක වීඩියෝ එක සම්පූර්ණ පොඩ්ඩක් දීර්ඝ වෙයි. ඒ කියන්නේ මේ වීඩියෝ එක බැලුවොත් එහෙම ඔයාලට React hooks ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරිනම් අපි වැඩි කතා නැතුව lesson එකට යමු. හරි අද lesson එකේ අපි බලමු React hooks ඔක්කොම තනි වීඩියෝ එකකින් අරගෙන ඉන්නේ. අද හිතාගෙන ඉන්නේ අපි බලමු React hooks ඔක්කොම තනි වීඩියෝ එකකින් අරගෙන ඉන්න. එතකොට මම කෝඩ් ටිකක් මේ තියෙන මම හදාගත්ත normal react application එකක්. මේ තියෙන app.js එක, මේ තියෙන source folder එක. normal react with application එක හදාගෙන දෙන තාම ඉන්නේ පළවෙනි stage එකේ. ඒ කියන්නේ application එක හදලා විතරයි තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මේ විතර තමයි react with application එක display වෙන්නේ. මම මේක full screen දාගෙන තියෙන්නේ. ඕගොල්ලන්ට මේ විතර තමයි react with application එක display වෙන්නේ. අපි බලමු මේක අපේ project එකට ගැලපෙන විදිහට හදාගෙන. එතකොට අපි අද කතා කරන්නේ react hooks ගැනනේ. හරිද? project එක ගැලපෙන විදිහට හදාගෙනනේ අපි අද කතා කරන්නේ react hooks ගැනනේ. අපි react hooks ගැන මේ lesson series එකේදී කතා කරමු. react hooks ඔක්කොම තනි වීඩියෝ එකකින් අරගෙන එනවා. කිසිම දෙයක් නොතේරෙන කෙනෙක්ට වුණත් තේරෙන විදිහට. හරි? හරි. එතකොට මේ තියෙන්නේ මගේ code එක, මේ තියෙන මගේ file එක. මම කරන වැඩේ මේ තියෙන මම ඉන්නේ app.js එකේ. මම මේ app.js එකේ තියෙන code ටික ඔක්කොම ක්ලියර් කරගන්නවා. මේ කෝඩ් එකක්වත් මට වැඩක් වෙන්නේ නැහැ. මම මෙතන view කියලා word trap කියන එක දාගන්නවා. හරි. මේකත් මම ක්ලියර් කරගන්නවා. මේ කෝඩ් ටික ඔක්කොම මම ක්ලියර් කරගන්නවා. ඔන්න දැන් app.js එකේ JS එකේ මොකවත් නැහැ. මම h1 tag එකක් දාගන්නවා. h1 tag එකක් දාගන්නවා. අපි h1 tag එකක් දාගමු hi කියලා. ඔන්න hi කියන එක මෙතන display වෙනවා. ඒකට හේතුව දැන් ඕගොල්ලෝ බලන්නද මේ hi කියන එක කොහොමද මේ CSS add කරලා මේ විදිහට display වෙන්නේ කියලා කළු පාට ස්ක්‍රීන් එක. ඒකට හේතුව තමයි ඕගොල්ලන්ට පේනවා මෙතන මම app.index.css එක main.js එකට import කරලා දිනවා. අපි මේක අයින් කරොත් මේ import එක්ක index.css එකේ තියෙන code ටික ඔක්කොම clear කරොත් මේක normal විදියට hi කියලා මෙන්න මේ විදිහට තමයි display වෙන්නේ. නමුත් මම මේ index.css එකේ code ටික මේ විදිහටම තියාගන්නම්. එතකොට app.css එකේ code ටික නම් අපිට වැඩක් වෙන්නේ නැහැ. ඒ ටික මම clear කරලා දාන්නම්. හරිද? මොකද app.css එක app.js එකෙන් import වෙන්නේ. ඒ ටික මම clear කරලා දාන්න. හරි. දැන් අපි use state ගැන කතා කරමු. අපි මුලින් බලමු use state අපි පාවිච්චි කරන්නේ ඇයි කියලා හේතුව බලමු. use state අපි පාවිච්චි කරන හේතුව. use state අපි පාවිච්චි කරන හේතුව තමයි දැන් හිතන්න මේ වගේ දෙයක්. හරිද? මම මේක මේ අතර ගන්නම්. හිතන්න මේ වගේ දෙයක් අපිට බටන් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔන්න බටන් එකක් තියෙනවා. හරිද? මේ බටන් එකේ නම හිතනවා count කියලා. හරිද? count කියලා බටන් එකක් තියෙනවා. ඔන්න count කියලා බටන් එක මෙතන display වෙනවා. හරිද? එච්චරයි. හරිද? තාම කරලා තියෙන බටන් එකක් තියෙනවා count කියලා බටන් එකේ එතන display වෙනවා. හරිද? මේක මම පොඩ්ඩක් size එක වැඩි කරන්න. හරි? ඊට පස්සේ හිතන්නකෝ මෙතන තියෙන paragraph එකක්, මෙතන තියෙන බිඳුව කියලා hard code කරපු text එකක්. දැන් මොකද්ද මේකයි මේක අතර සම්බන්ධය තියෙන්නේ නැහැ. හැබැයි මම මෙතනදී let දැන් මේ use state පාවිච්චි කරන හේතුව තමයි කියලා දෙන්න යන්නේ. let number කියලා variable එකක් හදනකොට number කියන variable එක වල එක බිඳුව කියලා දාගන්නවා. හරිද? ඊට පස්සේ මේ paragraph එක ඇතුලේ මේ number කියන variable එක මෙතන display කරනවා. number කියන variable එක මෙතන paragraph එක ඇතුලේ display කරනවා. හරිද? ඒතර number කියන variable එක වල එක බිඳුවයි මෙතන මම පහ කරොත් එහෙම variable එක වල එක මෙතන පහ කියලා තමයි display වෙන්නේ. හරිද? එතකොට number කියන variable එක වල එක බිඳුව කරනවා. ඔන්න බිඳුවයි number කියන variable එකේ value එක ඔන්න බිඳුව කියන එක මෙන්න මෙතනින් display වෙනවා. හරිද? එතකොට count කියලා variable count කියලා එකක් තියෙනවා. මේ count කියන එකේ value එක count කියලා බටන් එකක් තියෙනවා. එතකොට මෙතන බිඳුව කියලා මේ variable එකේ value එක මෙන්න මෙතනින් display කරලා දිනවා. එච්චරයි කරලා දින්නේ. count කියලා බටන් එකක් තියෙනවා. මේ variable එකේ value එක මෙතනින් display කරලා දිනවා. දැනට කරලා දින්නේ එච්චරයි. හරි? ඊට පස්සේ මම දැන් කරනවා මේ වගේ දෙයක්. මේ බටන් එක ක්ලික් කරනවා කියලා හිතන්නකෝ. JavaScript වලින් කෝඩ් එකක් ලියනවා. only කරද්දි මේ බටන් එක ක්ලික් කරද්දි count කියන බටන් එක ක්ලික් කරද්දි මම කියනවා handle click කියන ෆන්ක්ෂන් එක වැඩ කරන්න කියලා. ඔන්න බලන්න
මම දැන් මෙතන handle click කියන ෆන්ක්ෂන් එක හදා ගන්නවා const handle click කියන ෆන්ක්ෂන් එකෙන් මොකද වෙන්නේ handle click කියන ෆන්ක්ෂන් එකෙන් මොකද වෙන්නේ handle click කියන ෆන්ක්ෂන් එකේදී වෙන්නේ මේ number කියන variable එකේ value එක මුලින්ම තියෙන බිඳුවනේ මේක 5 දක්වා වැඩි වෙනවා. නැත්තම් මේ number කියන variable එකේ value එකට එකක් එකතු වෙනවා. එකක් එකතු වෙනවා නැවත number කියන variable එකටම add වෙනවා. හරිද? ඔන්න බලන්න count කියන බටන් එක press කරාට මොකවත් වෙන්නේ නැහැ. අපි හිතමුකෝ මෙහෙම number කියන මේ handle මේ count කියන බටන් එක click කරාට පස්සේ handle click කියන ෆන්ක්ෂන් එක වැඩ කරනවානේ. එතනදී වෙන්න ඕන දේ කියමුකෝ number කියන variable එක value එක බිඳුවෙනේ තියෙන්නේ. බිඳුවේ ඉඳන් අපි හිතමු 6 වෙන්න ඕන කියලා. හරිද? අපි බලමු මේක වෙනවද කියලා. ඔන්න බලන්න count කියන බටන් එක press කරාට පස්සේ මේක 6 වෙන්නේ නැහැ. නමුත් logic එක හරි. මේ number කියලා variable එකක් තියෙන. ඒක මුලින්ම value එක බිඳුවයි. මේ count කියන බටන් එක click කරාට පස්සේ handle click කියන ෆන්ක්ෂන් එක වැඩ කරනවා. on click action එක දීලා තියෙන handle click කියන ෆන්ක්ෂන් එක වැඩ කරන්න. handle click කියන ෆන්ක්ෂන් එකෙන් මොකද වෙන්නේ? මේ number කියන variable එක value එක 6ට වැඩි කරනවා. නමුත් වෙන්නේ නැහැ. දැන් කොහොමද මේක කරන්නේ? මේකට හේතුව මොකද්ද? මේ JavaScript code එකයි දැන් මෙතනදී වැඩ කරන්නේ නැත්තේ. මේ React වලදී මේ dynamically change වෙන variable එක value එක React වලින් අඳුරගන්නේ නැහැ. ඒක තමයි හේතුව. මේ dynamically change වෙන React වල value එක React වලදී අඳුරගන්නේ නැහැ. එතකොට මේකට කරන්න තියෙන්නේ කරන්න පුළුවන් මේකට React hook එකක් තියෙනවා use state කියලා. එතකොට use state පාවිච්චි කරන හේතුව මොකද? දැන් ඔයගොල්ලන්ට පේන මේ code එක වැඩ කරන්නේ නැහැ. logic එක හරි. හරිද? code එක වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව මේ dynamically change වෙන variable එක value එක React වලදී මේ JavaScript code එක අඳුරගත්තේ නැහැ. එතකොට මේක අඳුර ගන්න විදිහට React වලට අඳුර ගන්න පුළුවන් භාෂාවක් තියෙනවා. ඒ භාෂාවෙන් කියන්න තමයි මේ use state කියන React hook එක අපි use කරන්නේ. මේ භාෂාව කියන්න, ඒ කියන්නේ React වලට තේරෙන භාෂාවෙන් අපි මේක කියන්න ඕන. ඒ කියන්නේ කොහොමද? use state කියන React hook එක පාවිච්චි කරලා. එතකොට ඒක කරන්න කොහොමද? මම මෙතනදී import කරගන්න මුලින්ම use state එක. import use state from React. ඔන්න React වලින් use state එක import කරගත්තා. import කළා මම මේ ඔක්කොම code ටික remove කරගන්නවා. මේ button එක on click action එකත් මම remove කරගන්නවා. ඔන්න number දැන් මෙතන මොකද්ද කියන්නේ? මම මේ number කියන එකත් අයින් කරගන්නවා. මම මෙතන window කියලා hard code කරනවා. එතකොට මොකක්ද තියෙන්නේ? button එකක් තියෙනවා hard code කරපු window කියලා value එකක් තියෙනවා. හරිද? මම මෙතනදී variable එකක් හදා ගන්නවා. ඔන්න const කියලා variable එකක් හදාගන්න. හැබැයි මේක array එකක් ඇතුළට තමයි දාන්නේ. ඔන්න number කියලා variable එකක් හදාගත්තා. හරිද? number කියලා variable එකක් හදාගෙන මම මේ ඊළඟට ගහන එක ගැන තව ටිකකින් කියලා දෙන්නම්. මම මෙතන set number කියලා හදා ගන්නවා. මේ set number කියන එක ගැන මම ඊළඟට කියලා දෙන්නම්. ඊට පස්සේ use state කියලා හදා ගන්නවා. use state මේ import කරගත්ත use state එක. මේ use state පාවිච්චි කරන්නේ ඇයි? අපේ අර dynamically change වෙන එක React වලදී අඳුර ගන්න නැති හින්දා තමයි මේ use dynamically change වෙන variable වල value එක React වලදී අඳුර ගන්න නැති හින්දා තමයි මේ use state එක පාවිච්චි කරන්නේ. ඔන්න ඔය විදිහට තිබ්බා. තාම ඔයගොල්ලන්ට මුකුත් තේරෙන්නේ නැහැ. මම දන්නවා. හරිද? ඊට පස්සේ මේ number කියන එකේ value එක මේ number කියන variable එකේ value එක. ඒ කියන්නේ ආරම්භක value එක මම මෙතනට දෙනවා. ආරම්භක value එක හිතමුකෝ 5 කියලා. හරිද? ඔන්න ආරම්භක value එක 5යි. හරිද? එතකොට මේ number කියන variable එක. ඒකේ value එක තමයි මේ 5 කියලා කියන්නේ. එන්න බලන්න දැන් මම මෙතන number කියන variable එක මෙතනින් display කරන්න කියලා කිව්වොත් ඔන්න 5 කියන මෙයා display කරනවා. එතකොට මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ number කියන variable එකේ initial state එක. එහෙම නැත්නම් ආරම්භක value එක. හරිද? ආරම්භක අගය තමයි මේ දාලා දෙන්නේ 5 කියලා. එතකොට ඒක තමයි මෙතන display කරලා තියෙන්නේ 5 කියලා. මේ මෙතන display වෙලා තියෙන number කියන variable value එක. එතකොට මොකද්ද මේ set number කියලා කියන්නේ? මෙතන set number වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ නමුණක් දාගන්න පුළුවන්. නමුත් මේ React වලදී මේ පොඩි මේ ඒ කියන්නේ React වලදී අපි සාමාන්‍ය set number කියලා තමයි මේකට දාගන්නේ. හරිද? set number කියලා නෙමෙයි. React වලදී සාමාන්‍ය ඕගොල්ලන්ගේ නමුණක් දාගන්න පුළුවන්. සාමාන්‍ය මෙතන හදන variable එක තියෙන්නේ. variable එක ඉස්සරහට set කියලා දාලා ඊට පස්සේ තමයි number කියලා දාගන්න සාමාන්‍ය සම්ප්‍රදායක් විදියට. හරිද? ඔන්න බලන්න ඊට පස්සේ මම මෙතනදී මේ වගේ දෙයක් කරනවා මම මෙතනදී මේ වගේ දෙයක් කරනවා මම අපි මෙහෙම කරමුකෝ set number හරි අපි මේ count කියන එකට
අපි දෙමු on click action එකක් on click මේ count කියන එක වැඩ කරද්දි මම කියනවා handle click කියන function එක වැඩ කරන්න කියලා. හරිද? count කියන එක වැඩ කරද්දි count කියන button එක press කරද්දි handle click කියන function එක වැඩ කරන්න කියලා කියනවා. හරිද? මම දැන් මේ handle click කියන function එක define කරන්න යන්නේ const handle click ඔන්න handle click කියන function එක define කරගන්නවා. define කරගෙන මම කියනවා handle click කියන function එකද වෙන්න ඕන මේ set number කියලා කියන්නේ ඇත්තටම function එකක්. හරිද? ඔන්න දැන් කියනවා set number කියලා කියන්නේ function එක. දැන් එතකොට මොකද්ද? මේ number කියලා කියන්නේ variable එක. variable එකේ ආරම්භක value එක තමයි මෙතනට දාන්නේ. ඒ variable එකේ ආරම්භක value එක තමයි මේ ඒ variable එකේ value එක තමයි මෙතනින් display කරන්නේ. හරිද? එතකොට දැන් set number කියන එකට ඕගොල්ලන් ප්‍රශ්න තිබ්බේ. මේ set number කියලා කියන්නේ ඇත්තටම මේ variable එක update කරන function එක. හරිද? එතකොට දැන් මේ set number කියන එක හරහා මේ function එක ගන්නෙ. set number කියලා කියන method එකක් ඇත්තට function එකක්. හරිද? එතකොට වරහණක් එන්න බෑ. හරිද? ඒක හරහා මම කියනවා මේ number කියන එකේ value එක දැන් මුලින්ම දැන් number කියන එකේ value එක ආරම්භක value එක 5යිනේ. මම කියන මේක 10 කරන්න කියලා. හරිද? එතකොට count කියන button එක press කරාට පස්සේ මොකද වෙන්නේ? handle click කියන function එක වැඩ කරනවා. handle click කියන function එක දී මොකද වෙන්නේ? මේ set number කියන method එක හරහා මේ number කියන variable එකේ state එක, ඒ කියන්නේ value එක update වෙනවා 5 ඉඳන් 10ට. හරිද? දැන් එතකොට මේ button එක press කරාට පස්සේ මේකේ value එක 10යි. මේ 10යි. ආයෙ පෙන්නන්න. 5 තියෙන්නේ. මෙතන click කරාට පස්සේ මේක 10 වෙනවා. හරි? ඔන්න ඕක තමයි මෙතනදී වෙන්නේ. හරිද? දැන් අපි මේ වගේ වැඩක් කරමුකෝ. දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් මේක නවත්තලා මේක පොඩ්ඩක් try කරලා බලන්න. මෙතන එකතු කිරීමේ බටන් එකකුයි අඩු කිරීමේ බටන් එකකුයි තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? එකතු කිරීමේ බටන් එකකුයි අඩු කිරීමේ බටන් එකකුයි බටන් දෙකක් තියෙනවා. මේ එකතු කිරීමේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ මෙන්න මෙතන තියෙන value එක බිඳුව කියන හිතන්නකෝ මෙතන value එක ආරම්භක value එක. හරිද? මේ මෙතන value එක 1 2 3 4 5 6 විතර වැඩි වෙන්න ඕන එකතු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී. අඩු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී ඒක එක ගානේ අඩු වෙන්න ඕන. අන්න ඒ විදිහට අපි බලමු ප්‍රෝග්‍රෑම් එකක් හදලා. හරිද? එතකොට ඒක කරන්නේ මම මේ ඔක්කොම අයින් කරගන්න. ඔක්කොම අයින් කරගත්ත කිසිම දෙයක් නැහැ. දැන් හිස් ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ. මම මෙතන මුලින්ම අපිට බටන් දෙකක් එපයි. ඉතින් බටන් දෙකක් හදාගන්න ඕන අඩු කිරීමේ බටන් එකක් හැදුවා. ඔන්න එකතු කිරීමේ බටන් එකක් හැදුවා. හරි. එතකොට මම මෙතනදී paragraph tag එකක් දානවා මේක පෙන්වන්න. paragraph tag එකේදී අපිට පුළුවන් මොකක් හරි hard code කරලා දිනවා මම දැනට බිඳුව කියලා hard code කරන්නම්. හරිද? ඊට පස්සේ දැන් එතකොට බටන් දෙකක් තියෙනවා අඩු කිරීමට බටන් එකක් තියෙනවා එකතු කිරීමට බටන් එකක් තියෙනවා hard code කරලා බිඳුව කියලා එකක් තියෙනවා. ඔන්න ඔච්චර උතන තියෙන්නේ. මම ඊට පස්සේ මෙතන count කියලා variable එකක් මේ sorry මම මෙතන const කියලා මම මෙතන variable එකක් හදනවා number කියලා. හරිද? number කියලා variable එකක් හදනවා. මේ number කියලා හදලා මම මෙතන set number කියලා මෙතනින් හදනවා set number. හරිද? set number කියලා හදනවා. හරිද? මේ තියෙන්නේ function එක, මේ තියෙන්නේ variable එක. හරිද? ඊට පස්සේ මම use state එක හදනවා. use state එක හරහා use state එකේ ආරම්භක value එක මම බිඳුවයි කියලා දෙනවා. use state එකේ ආරම්භක value එක බිඳුවයි. එතකොට මේ number කියන එකේ ආරම්භක value එක තමයි බිඳුව වෙන්නේ. මේ number කියන එක මම මෙන්න මෙතන hard code කරන්න නැතුව මේ number කියන එක මෙන්න මෙතනින් display කරනවා. හරිද? එතකොට number කියන value එකේ number කියන එකේ ආරම්භක value එක බිඳුවයි. number කියන එක මෙන්න මෙතන display කරලා දෙනවා. තාම set number කියන එක හදලා නැහැ. එතකොට මේ set number කියන්නේ මේ number කියන එක update කරන function එක. හරිද? මම එතකොට මේ එකතු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී සිද්ධ වෙන්න ඕන ෆන්ක්ෂන් එක විදියට මම මෙතන ෆන්ක්ෂන් එකක් දෙනවා. එකතු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී මොකද වෙන්න ඕන? මම කියනවා handle increment කියන ෆන්ක්ෂන් එක වැඩ කරන්න කියලා. අඩු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී මම කියනවා on click handle decrement කියන ෆන්ක්ෂන් එක වැඩ කරන්න කියලා. හරි? ඊට පස්සේ ඔන්න මම මෙතනදී මේ වගේ දෙයක් කරනවා. මම මෙතනදී const handle increment කියන ෆන්ක්ෂන් එක හදා ගන්නවා. handle increment මේ ෆන්ක්ෂන් එකේදී මොකද්ද වෙන්න ඕන? මේ ෆන්ක්ෂන් එකේදී වෙන්න ඕන set number කියන එක හරහා set number කියන ෆන්ක්ෂන් එක method එක හරහා මම කියනවා number කියන එකට එකක් එකතු වෙන්න කියලා. number කියන එකට එකක් එකතු වෙන්න කියලා කියනවා. ඒතකොට number කියන එක value එක මුලින්ම බිඳුවයිනේ. ඒතකොට එකතු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී මේ set number කියන එක හරහා මේ number කියන variable එකේ state එක එකකින් update වෙනවා. number කියන එකේ variable එකේ value එක එකකින් update වෙනවා.
එතකොට දැන් මුලින් බිඳුව තිබ්බනම් එකපාරක් ක්ලික් කරොත් එමේ එක වෙනවා. තව පාරක් ක්ලික් කරොත් දෙක වෙනවා. හරිද? ඊට පස්සේ මම මෙතන cons handle decrement කියන ෆන්ක්ෂන් එක හදා ගන්නවා. decrement කියන ෆන්ක්ෂන් එකේදී මොකද්ද වෙන්න ඕන? set number කියන එකේ number කියන එකේ value එක එකකින් අඩු වෙනවා. ඔන්න බලන්න. ඔන්න එකතු කිරීම බටන් ක්ලික් කරද්දී එකතු වෙවි යනවා. අඩු කිරීම බටන් එක ක්ලික් කරද්දී අඩු වෙවි යනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. හරිද? එතකොට මෙතන දුන්නේ set number කියන method එකෙත් මේ එකතු කිරීම බටන් ක්ලික් කරද්දී handle increment කියන function එක වැඩ කරනවා. එතනදී set number කියන එකේ value එකට set number කියන function එක කරා මේ number කියන එකේ state එක change වෙනවා. number කියන එකේ value එකට එකක් එකතු වෙනවා. එකක් එකතු වෙලා මෙන්න මෙතන display කරනවා. හරිද? මේ කියන මෙන්න මෙතන display කරනවා. හරිද? අන්න ඒක තමයි එතනදී වෙන්නේ. හරිද? අඩු කිරීමේ එකේදී ඒක අනිත් පැත්ත. හරිද? ඒතර මම මේ දෙක පොඩ්ඩක් remove කරලා මම මේක වෙන විදිහකට කරන විදිහට පෙන්නනවා. දැන් මේ එකතු කිරීම බටන් එක ක්ලික් කරද්දී handle increment කියලා පෙන්නනවානේ. අපිට පුළුවන් function එකක් මේම හදන්න. function කියලා දාලා මේක දැන් අර arrow function එකක් නැතුව ඕනනම් මේ විදිහට හදන්න පුළුවන් handle increment. හරිද? මේ normal function එකක් ගහන්න පුළුවන් මේකට. හරිද? JavaScript normal function එක. හරිද? එතකොට මෙතනදී වෙන්නේ set number කියන එක හරහා මොකද්ද වෙන්නේ? number කියන එකේ value එක එකකින් වැඩි වෙන්න ඕන. handle decrement එකේදී මොකක්ද වෙන්නේ? handle decrement කියන function එකේදී handle decrement මම මේක ආකාර තුනකට පෙන්නන function ලියන විදි තුනකට set number කියන method එක හරහා number කියන එකේ value එක එකකින් අඩු වෙනවා. ඔන්න බලන්න එකතු කිරීම බටන් ක්ලික් කරද්දී එකතු වෙනවා. අඩු කිරීම බටන් ක්ලික් කරද්දී අඩු වෙනවා. හරි? ඊට පස්සේ අපි හිතමුකෝ එකතු කිරීමේ බටන් ක්ලික් කරද්දී සිද්ධ වෙන්න ඕන දේ අපිට මේව ෆන්ක්ෂන් වෙන වෙනම ගහන්න නැතුව මේක ඇතුළෙම ලියන්නත් පුළුවන්. හරිද? ෆන්ක්ෂන් වෙන වෙනම ගහන්න නැතුව මේක ඇතුළෙම කෝඩ් එක ලියන්නත් පුළුවන්. මම කියන්නේ එකතු කිරීම බටන් ක්ලික් කරද්දී මෙන්න මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්න කියලා. හරිද? මෙන්න මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්න කියලා කියනවා. මේ arrow ෆන්ක්ෂන් එක මේක ඇතුළෙම ගැහුවා. arrow ෆන්ක්ෂන් එක මේක ඇතුළෙම ගැහුවා. හරිද? ඔන්න arrow function එක දින arrow function එක මේක අතරම ලියන්න පුළුවන්. මොකද වෙන්න ඕන set number කියන එකේ value එක මම කියනවා set number කියන එක value එක number කියන එකට set number කියන එකේ set number කියන එක හරහා number කියන variable එකේ value එකට එකක් එකතු වෙන්න කියලා කියනවා. අඩු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී set number කියන method එක හරහා අඩු කිරීම බටන් එක ක්ලික් කරද්දී arrow function එකක් හදා ගන්නවා. arrow function එකේදී වෙන්න ඕන හරිද? set number කියන එකේ value එක ගානේ අඩු වෙන්න ඕන. set number කියන එක හරහා number කියන variable එක value එක ගානේ අඩු වෙන්න ඕන. ඔන්න එකතු වෙන බටන් ක්ලික් කරද්දී එකතු වෙනවා. අඩු කිරීම බටන් ක්ලික් කරද්දී අඩු වෙනවා. හරිද? එතකොට දැන් මෙතනදී arrow function වල තව විශේෂත්වයක් තමයි arrow function වල ලියන්නේ මෙතන එක කෝඩ් එකේ න ලියලා තියෙන එක පේලියයි නම් අපිට පුළුවන් මේ සගල වරහන් නැතුව මේ body එකේ දාන සගල වරහන් නැතුව මේක ලියා ගන්නත් පුළුවන්. හොඳයි? ওই විදිහට මේක body එකේ දාන සගල වරහන් නැතුව මේක තනි ලයින් එකේ ලියා ගන්නත් පුළුවන්. මේ arrow function වල විශේෂත්වයක් එක මේ arrow function මතක් කරන්න දෙයක් නෙවෙයි. මේ JavaScript වල පාඩම මම පොඩ්ඩක් මතක් කරාට. හරිද? මොන ඔය විදිහට ලියා ගන්නත් පුළුවන්. එතකොට තනි ලයින් එක. මේ එකතු කිරීම බටන් ක්ලික් කරද්දී එකතු වෙනවා. අඩු කිරීම බටන් එක ක්ලික් කරද්දී අඩු වෙනවා. හරිද? එතකොට මේ දින arrow function එකක් විදිහට මේ කෝඩ් එක ඇතුළතම ලියා ගන්න එක මේක තමයි use state කියලා කියන්නේ. එතකොට මෙතනදි වෙන්නේ මෙතන number කියලා variable එකක් තියෙනවා. මේ number කියන variable එකේ value එක තමයි මෙතන display වෙන්නේ හැමතිස්සෙම. එතකොට මේකේ ආරම්භක value එක තමයි initial state එක. පටන් ගන්න value එක තමයි බිඳුව කියලා කියන්නේ. එතකොට එකතු වීම බටන් එක ක්ලික් කරද්දී මේ set number කියන මේ number කියන එක update කරන්න හදාගත්ත function එක හරහා මොකද වෙන්නේ? මේ number කියන එකේ value එකට එකක් ගානේ එකතු වෙනවා. එකතු වීම බටන් එක ක්ලික් කරගෙන යද්දී අඩු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී set number කියන මේ number කියන එක update කරන්න හදාගත්ත method එක හරහා මේ number කියන value එකේ number කියන variable එකේ අගය එක ගන්න අඩු වෙවි යනවා. ඊට පස්සේ මේ number කියන එක තමයි මෙතන display වෙන්නේ. ඉතරයි මේ මෙතනින් කියලා දෙන්නේ. හරි. මම හිතනවා use state එක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි බලමු ඊළඟ react hook. හරි. ඊළඟට අපි බලමු use effect කියන react hook එක ගැන. එතකොට දැන් ඕගලන්ට පේනවා මම මෙහෙම කරන්නම්. මම මේ function දෙක දැන් ඕගලන්ට පේනවා දැන් මම මේ use effect එක කරන්න මම මේ function දෙකක් හදාගෙන තියෙනවානේ use state එකේ. හරිද? මම මේ function දෙක වෙන වෙනම හදා ගන්නවා handle increment කියලා function එකක් හදා ගන්නවා. handle increment එකතු කිරීම බටන් එක ක්ලික් කරද්දී handle increment function එක වැඩ කරනවා. අඩු කිරීමේ බටන් එක ක්ලික් කරද්දී handle decrement කියන function එක වැඩ කරනවා. මම මේ function දෙක වෙන වෙනම හදා ගන්න use state පැහැදිලි කරන්න ලේසි වෙන්න. ඊට පස්සේ
cons handle increment කියන ෆන්ක්ෂන් එක වැඩ කරද්දි මොකද්ද වෙන්නේ? handle increment කියන ෆන්ක්ෂන් එක වැඩ කරද්දි set number කියන එකේ value එක මම කියනවා number කියන එකට එකක් එකතු වෙන්නේ කියලා. handle decrement කියන ෆන්ක්ෂන් එක වැඩ කරද්දි මොකද වෙන්නේ? cons handle decrement කියන ෆන්ක්ෂන් එක වැඩ කරද්දි වෙන්නේ මොකද්ද? මම මේ ආයි කියනවා set number කියන එකේ value එක number කියන එකේ value එකට වඩා number කියන එක value එකට එකක් අඩු වෙන්නේ කියලා. ඔන්න දැන් මේ ෆන්ක්ෂන් මේ කෝඩ් එක වැඩ කරන අර කලින් විදියම තමයි. හරිද? හරි. ඊට පස්සේ දැන් මේක දන්නවනේ. හරිද? අපි මේක කරානේ. හරිද? ඊට පස්සේ මම මෙතන තව එකක් හදා ගන්නවා. තව මට use effect එක පැහැදිලි කරන්න අවශ්‍ය ඉඳ මම මෙතනදී තව අපි හදාගමු බටන් එකක්. අපි තව බටන් එකක් හදාගමු. ඒ බටන් එකට මම දෙන්නම් මේ පැරාග්‍රාෆ් එකට ඇඩින් බටන් එක හදාගෙන මේ බටන් එකට මම දෙන්නම් ක්ලික් කියලා. මේ ක්ලික් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ? අපි මෙතන තව use effect එකක් හදාගමු. cons num1 කියලා එකක් හදාගන්නම්. මෙතන num1 කියලා variable එකක් හදාගන්නම්. මෙතන set num1 කියලා variable එකක් හදාගන්න. set num1 set num1 කියලා function එක හදාගන්නම්. use state කියන එකේ by default num1 එකේ ආරම්භක value එක විදිහට මම 2 කියන value එක දෙන්නම්. ඊට පස්සේ මෙතන paragraph එකක් තියෙනවා. මේ paragraph එකේ මම කියනවා මෙතන num1 ගේ value එක display කරන්න කියලා. මේ click කියන button එක click කරාට පස්සේ මම කියනවා on click event එකක් එන්න කියලා. handle click කියන function එක වැඩ කරන්න කියලා කියනවා. handle click කියන function එක වැඩ කරන්න කියලා කියනවා. handle click කියන function එකේදී මොකද වෙන්නේ? cons handle click කියන function එකේදී මොකද වෙන්නේ? හරිද? handle click කියන function එකේදී මොකද වෙන්නේ? මේ දැන් num1 කියන එකේ ආරම්භක value එක 2යිනේ. ඒකනේ මෙතන display වෙන්නේ. ඒතකොට click කියන බටන් එක ක්ලික් කරාට පස්සේ handle click කියන function එක වැඩ කරනවා. handle click කියන function එක හරහා මම කියනවා set num1 කියන method එක හරහා මේ num1 ගේ value එක හරිද? num1 ගේ value එක මේ reference වෙන set num1 ගේ එකකින් හරිද? එතකොට set num1 ගේ මේ num1 ගේ ආරම්භ value එක 2යිනේ. මම කියන එක 5 විදිහට change කරන්න කියලා. හරිද? ඔන්න බලන්න click කියන බටන් එක ක්ලික් කරාට පස්සේ 2 ඉඳන් මේක 5ට වැඩි වෙනවා. හරිද? ආයෙ වැඩි වෙන්නේ නැහැ. ආයෙ ක්ලික් කරාට මම කියන්නේ මේක මේ 2 ඉඳන් 5ට වැඩි වෙන්නේ කියලා. set num මේ 1 ගේ මේ num1 ගේ value එක 2 ඉඳගෙන මේ බටන් එක ක්ලික් කරාට පස්සේ 5 වෙන්නේ කියලා තමයි මෙතනදී කියන්නේ. එකපාරයි එක වෙනස් වෙන්නේ කින්ද. හැබැයි මේ එකතු කිරීමේ බටන් එක ක්ලික් කරද්දි මේ 1 2 3 4 විතර වැඩි කරනවා. මොකද මේ number කියන variable එක value එක ගානේ increase කරගෙන යනවා මම. හරිද? ඒකින්ද ඒක එහෙම වෙන්නේ. හරිද? දැන් මෙතනදී කියලා තියෙන්නේ මේ 2 කියන value එක මේ num1 ගේ ආරම්භක value එක 2යිනේ. හරිද? ඒකනේ මෙතන display වෙන මුලින්ම. හරිද? ඒක තමයි මෙන්න මෙතන display වෙන්නේ ආරම්භක value එක 2යි. හරිද? මෙන්න මේ 2 කියන value එක මේ click කියන බටන් එක click කරාට පස්සේ set num1 කියන use state එක හරහා මේක 5 විදිහට වෙනස් කරන්න කියලා තමයි කියන්නේ. හරිද? ඔන්න මේක ක්ලික් කරාම 5 වෙනවා. ආයෙත් ක්ලික් කරාම මොකවත් වෙන්නේ නැහැ. හරි. දැන් අපි බලමු අද වැඩේ බලමු use effect කියන react hook එක. හරිද? ඔන්න දැන් මම මේ වගේ වැඩක් කරනවා. හරිද? මේ වගේ වැඩක් කරනවා. මම මෙතන හදා ගන්නවා let my number කියලා මේ මම හදාගන්න let මොකක් හරි variable එකක් හදා ගන්නම්. abc කියලා variable එකක් හදා ගන්නකො. abc කියන variable එකේ value එක let x කියලා variable එකක් හදා ගන්නකො. x කියන variable එකේ value එක 5යි කියලා දාගන්න. හරිද? x කියන variable එකේ value එක 5යි. හරිද? මම කියනවා if x සමාන වුණොත් එහෙම 5ට මම කියනවා මොකද්ද වෙන්න ඕන? alert කරන්න කියලා කියනවා. alert කරන්න කියලා කියනවා. x සමානයි alert කරන්න කියලා කියනවා. x is 5. x is equal to 5. ඊට පස්සේ else එහෙම නැති වුණොත් එහෙම මම JavaScript code එක ලියනවා. එහෙම නැති වුණොත් එහෙම
ඇලර්ට් කරන්න කියලා කියනවා x is not equal to 5 කියලා. හරිද? හරි. එතකොට ඔන්න බලන්න වෙන වැඩේ. මම මේක ලියන්නේ ඔන්න බලන්න මම මේක ලියන්නේ මම මෙතන use effect කියන react hook එක ගන්නවා. use effect. අර මේකත් ඒ වගේ තමයි. use effect කියන එක අපිට මෙහෙම භාගයක් type කරලා මේක search එක click කරලා පස්සේ මේ මෙතනට automatic import වෙනවා use effect. ඒකත් එන්නේ react එකෙන්ම තමයි. use date එකයි use effect එකයි දෙකම අනිවාර්යයෙන් import වෙලා තියෙනවනේ මේක වැඩ කරන්න. ඒ දෙකම එන්නේ react එකෙන්ම තමයි. හරිද? use effect කියන react hook එක මෙතනට අපි import කරගත්තා මේ විදියට. හරිද? දැන් මම කියනවා මම මේ use effect කියන එක පොඩ්ඩක් අයින් කරලා ඔයගලන්ට පෙන්නන්න මේ කෝඩ් එක ඉස්සෙල්ලා. ඔන්න මේක රිෆ්‍රෙෂ් කරන වාරයක් පාසා ඕකේ. ඔන්න මම මේක රිෆ්‍රෙෂ් කරනවා x is equal to 5. හරිද? මොකද x වෙලාගේ 5යි. alert වෙනවා 5යි කියලා. දෙපාරක් alert වෙනවා. ඒකට හේතුව මම ඔයගලන්ට කියන්නම්. දෙපාරක් alert වෙනවා. ඒක මම හේතුව ඔයගලන්ට කියන්නම්. පස්සේ කියන්නම් ඒකට හේතුව. දැන් මේව ක්ලික් කරා කියලා මේ ක්ලික් කරද්දිත් ඒක ඇලර්ට් වෙනවා. මේ ඕගලන්ට පේනවා මේව ක්ලික් කරද්දිත් මේ x is equal to 5 කියන එක ඇලර්ට් වෙනවා. මේකට හේතුව මම කියන්නම්. මේ හැම එකම ක්ලික් කරද්දි මේකට ඇලර්ට් වෙනවා. මේ කම්පොනන්ට් එක ක්ලික් කරද්දි මේ ඇලර්ට් එක හැමතිස්සෙම යනවා. හරිද? ඒ කියන්නේ මෙතනදි වෙන්නේ මේ ස්ටේට් චේන්ජ් වෙද්දි. හරිද? ඔන්න බලන්න. මේක රිෆ්‍රෙෂ් වෙද්දිත් x is equal to 5 කියන එක ඔන්න දෙපාරක් ඇලර්ට් වෙනවා. ආයි මේ ක්ලික් කියන එකේ ක්ලික් කරද්දිත් මේක තව එකපාරක් ඇලර්ට් වෙනවා. හරිද? තව දෙපාරක් ඇලර්ට් වෙනවා. ආයි පාරක් ක්ලික් කරද්දිත් ආයි ඔන්න ඇලර්ට් වෙනවා. හරිද? ඔන්න මේ ක්ලික් කරගෙන යද්දි හැබැයි මේ ආයි හරි. ඊට පස්සේ මම මේ වගේ වැඩක් කරනවා. මම මෙතන හදනවා let x කියලා variable එකක්. ඒකේ value එක මම 10 කරගන්නවා. මම මෙතන if condition එකක් හදා ගන්නවා. x equal වුණොත් එහෙම 10ට මම කියනවා x alert කරන්න කියලා x is equal to 5 කියලා. x is equal to 5 කියලා alert කරන්න කියලා කියනවා. else එකක් දානවා. එහෙම නැතුනොත් එහෙම alert කරන්න කියලා කියනවා. x is not equal to 5 කියලා alert කරන්න කියලා කියනවා. හරි? හරි ඔන්න බලන්න. දැන් මම මේ කෝඩ් එක ලියලා. දැන් මම මේ කෝඩ් එක විතර අලුතෙන් ඇඩ් කරේ. මේ කෝඩ් එක ලියලා ඔන්න මම මේක වෙබ් පේජ් එක රීෆ්‍රෙෂ් කරනවා. ඔන්න x is equal to 5 කියලා ඔන්න ඇලර්ට් වෙනවා. මොකද x වෙලාගේ 10යි. හරි මේක මම ඕකේ කරාට පස්සේ තව එකපාරක් ඇලර්ට් වෙනවා. දෙපාරක් ඇලර්ට් වෙන හේතුව මම ඔයගලන්ට කියන්නම්. ඔන්න දෙපාරක් ඇලර්ට් වුණා. හරිද? දැන් මේක සාමාන්‍ය විදිහට තියෙනවා. මම මේ එකතු කිරීමේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේක ආයෙත් ඇලර්ට් වෙනවා. හරිද? ඔන්න දෙපාරක් ඇලර්ට් වෙනවා. මේ අඩු කිරීමේ බටන් එක ක්ලික් කරද්දි ආයෙ දෙපාරක් ඇලර්ට් වෙනවා. හරි මේ දෙපාරක් ඇලර්ට් වෙන හේතුව මම කියන කම්පොනන්ට් එකක් අප්ඩේට් වෙද්දි මේක දෙපාරක් ඇලර්ට් වෙන හේතුව මම දෙපාරක් ඇලර්ට් වෙන එකේ හේතුව මම ඔයගලන්ට දැම්ම කියන්නම්කෝ. මම මෙතන b කියලා දෙනවා. හරිද? මෙතන main.js එකේ මේ stick mode කියන එක app කියන එක wrap කරලා තියෙන හින්දා තමයි ඒක වෙන්නේ. මම ඒක අයින් කරන්න. ඔන්න බලන්න. දැන් app.js එකට ගිහිල්ලා බලන්න. ඔන්න refresh කරලා බලන්න. ඔන්න xec ඔන්න දැන් ඔන්න app.js එක refresh කරා. ඔන්න x is equal to 5 කියලා ඔන්න එකපාරක් ඇලර්ට් වුණා. මම ඒක ඕකේ කරනවා. ඔන්න එකපාරක් ඇලර්ට් වෙලා තියෙනවා. හරිද? එතකොට මම මෙතන තව පාරක් ප්ලස් මාක් එක ක්ලික් කරනවා. හරිද? ඔන්න x is equal to 5 කියලා තව පාරක් ඇලර්ට් වුණා. මම මේ අඩු කිරීමේ ලකුණ තව පාරක් ක්ලික් කරනවා. x is equal to 5 කියලා වැටෙනවා. තව පාරක් අඩු කිරීමේ බටන් ක්ලික් කරනවා. x is equal to 5. තව පාරක් එකතු කිරීමේ බටන් ක්ලික් කරනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ස්ටේට් එක අප්ඩේට් වෙන්නත් මේ alert box එක වැටෙනවා. හරිද? ඒකනේ ඒකෙන් පේන්නේ. හරිද? මේ ස්ටේට් අප්ඩේට් වෙන්න මේ alert box එක ආයෙ වැටෙනවා. හරිද? ඔන්න මේ ඔන්න අඩු කිරීම බටන් එක ආයෙ ක්ලික් කරනවා. ඔය ආයෙ ක්ලික් කරන්න මේ ස්ටේට් එක අප්ඩේට් වෙනවා. ඔන්න හැබැයි මම මේ ක්ලික් කියන බටන් එක තව එක ඔන්න දැන් මේ දෙක ක්ලික් කරානේ. ඔන්න අපි ක්ලික් කියන බටන් එක ක්ලික් කරන එක පාරක්. ඔන්න x is equal to 5 කියලා වැටෙනවා. ඕකේ කියන එක දෙනවා. තව පාරක් ක්ලික් කියන බටන් එක ප්‍රෙස් කරනවා. ඒකත් ඕකේ. ඔන්න තව පාරක් ක්ලික් කරනවා. හැබැයි මේක ආයෙ ක්ලික් කරාට දැන් ස්ටේට් චේන්ජ් වෙනවද මෙතන?
දැන් මෙතන ස්ටේට් එක චේන්ජ් වෙනවද? නෑනේ. මේ 5 කියන එක චේන්ජ් වෙන්නේ නෑනේ. ස්ටේට් එක. හරිද? යන්නේ ස්ටේට් එක චේන්ජ් වෙන්නේ නැති හින්දා තමයි මේක ආයි ඇලර්ට් උන්නේ නැත්තේ. එතකොට අපි මේකෙන් ගන්න තියෙන දේ මොකද්ද? මේ ඇලර්ට් බොක්ස් එකේ එන්නේ අපේ මේ ස්ටේට් එක චේන්ජ් වෙන වාරයක් පාසා. ඒ කියන්නේ වෙබ් පේජ් එක නැවත නැවත රෙන්ඩරින් වෙන්න තමයි මේක මේ ඇලර්ට් බොක්ස් එකේ එන්නේ. මේ ඇලර්ට් බොක්ස් එකේ එන්නේ වෙබ් පේජ් එක නැවත නැවත රෙන්ඩරින් වෙන්න. ඔන්න බලන්න මේකේ මෙතනදී මේ 5 කියන එක ඩයිනමිකලි චේන්ජ් වෙනවානේ. මේක තුරින් බලන්න ක්ලික් කරද්දි ඔන්න 5 කියන එක ඩයිනමිකලි චේන්ජ් වෙනවා. ඒකින්ද තමයි ඇලර්ට් බොක්ස් එක ආවේ. හරිය තව පාරක් ක්ලික් කරලා ඊපස්සේ මේ මෙතන වැලියු එක අප්ඩේට් වෙනවනේ ඩයිනමිකලි. අන්න ඒකින්ද තමයි මේ ඇලර්ට් බොක්ස් එක ආවේ. ස්ටේට් එක චේන්ජ් වෙනවානේ. හරිද? වෙබ් පේජ් එකේ තියෙන එකේ ස්ටේට් එක චේන්ජ් වෙනවානේ. අඩු කිරීම බටන් ක්ලික් කරත් එහෙමනේ. හැබැයි මෙතනදී මේ 5 කියන එක දැන් ආයි වෙනස් වෙන්නේ නැහැ. එකපාරක් ඒක වෙනස් වෙලා ඉවරයි. ඒකින් තමයි අන්න දැන් එකපාරක් ආවා. මේ ස්ටේට් එක එකපාරක් චේන්ජ් වෙලා ඉවරින් හින්දා තමයි ඒක ආවේ. දැන් ආයෙ ක්ලික් කරාට මේ 5 කියන වැලියු එක වෙනස් වෙන්නේ නැහැ. හරිද? මේ ක්ලික් කරාට වෙනස් වෙන්නේ නැහැ. හරිද? මේ වෙබ් පේජ් එක මේ එකපාරක් කලින් මේ වෙලා තිබ්බින් තමයි මේ ආයි එකපාරක් ක්ලික් කරලා ඇලර්ට් බොක්ස් එක ආවේ. එතකොට මේක පොඩි ගැටලුවක් තියෙනව නේද? මේක පොඩි අවුල්නේ මේ මෙහෙම වෙන එක. වෙබ් පේජ් එක ආයි මේ මොනවා හරි එලිමන්ට් එක රිෆ්‍රෙෂ් වෙන්න ඒ කියන්නේ වේරියබල් එකක වැලියු එකක් අප්ඩේට් වෙන්න සෝරි මේ වේරියබල් එකක තියෙන ස්ටේට් එකක් චේන්ජ් වෙන්න ඒ කියන්නේ ඩයිනමිකලි අප්ඩේට් වෙන්න මේ වෙබ් පේජ් එක නැවත රීරෙන්ඩරින් වෙන්න මේ ඇලර්ට් මේ වගේ ඒ කියන්නේ දැන් මෙතනදී නම් ඇලර්ට් බොක්ස් එකක් ආවනේ. හරිද? මේ ඇලර්ට් බොක්ස් එන එකේ එහෙම අවුල්නේ. ඇලර්ට් බොක්ස් එකක් එන එකක් විතර නෙවෙයි. මෙතන මම තව විස්තර කියන්නම්. ස්ටේට් එක චේන්ජ් වෙන්න මේ වෙබ් පේජ් එක නැවත රීරෙන්ඩරින් වෙන එක අවුල්නේ. හරිද? හරි. මම ඒක තව උදාහරණකින්ම පෙන්නන්නම්කෝ. හරිද? හරි. ඉස්සෙල්ලා මම මේක නවත්ත ගන්න විදිය කියන්නම්කෝ. හරිද? මේක නවත්ත ගන්න පුළුවන් අපිට. ඔන්න බලන්න මේක නවත්ත ගන්න විදිය මම පෙන්නන්නම්. මම මෙතන use effect කියලා එකක් import කරගත්තානේ. හරිද? use effect කියලා එකක් import කරගත්තානේ. මම මේ use effect කියන එකේ body එක හදාගන්නවා. use effect කියන එකේ body එක හදාගන්නේ මම මේ code කැල්ල අමතක කරනවා පහළ තියෙන. හරිද? use effect කියන එකක් මෙතනට දාගන්නවා. දාගෙන මම මේ වරහණක් ඕපන් කරගන්නවා. වරහණක් ඕපන් කරලා මම කරන වැඩේ මෙතන මේ විදිහට තව සගල වරහණක් ඕපන් කරගන්නවා. මේ සගල වරහණ ඇතුලේ මම මෙන්න මේ කෝඩ් එක ඔක්කොම කොපි කරලා මෙතනින් පේස්ට් කරනවා. හරිද? if else x සමානයි if හරි මේක මෙතනට දාන්න ඕන. if x සමාන x මොකද උනේ? x සමාන මේකට හේතුව බලමු අපි. use effect x සමාන වුණොත් එහෙම දැන් මේක error එකක් එන හේතුව මෙන්න මෙතන මේ දෙක හින්දා ද නෑ මෙන්න මෙතනින් අපිට හරි මේ කෝඩ් එක ආයි ලියමු මෙතන මේ වරහන්නර ප්‍රශ්නයක් කොහෙද තියෙන්නේ if x සමාන වුණොත් එහෙම 10ට මොකද්ද වෙන්න ඕන මේ වරහන් ලොස් වෙලා නැහැ මෙතන හරි x සමාන වුණොත් එහෙම 10ට මොකද්ද වෙන්න ඕන වරහන මෙතනින් close use effect x සමානයි මොකද්ද මෙතන කියන්නේ x is declared but its value is never read හරිද x කියන එක declare කරලා තියෙන unexpected token unexpected 1005 කොහේ හරි මොකක් හරි වෙලා තියෙනවද මේක මෙතනින් ක්ලෝස් වෙනවා මේක මෙතනින් ක්ලෝස් වෙනවා මේ වරහන මෙතනින් ක්ලෝස් වෙන ඒ ටික හරි එතකොට මේ වරහන ක්ලෝස් වෙන්නේ මේ වරහන තමයි මෙතනින් ක්ලෝස් වෙන්න ඕන මේ වරහන මෙතනින් ක්ලෝස් වෙනවා else කියලා ලියමු else හරි මම මෙතන alert එක දාමු මේ කෝඩ් එක ලියලිමු ඉස්සෙල්ලා alert x alert x is equal to 5 else part එකේදී alert එකක් එනවා alert x is not equal to
5 කියලා. x is not equal to 5 කියලා. හරි. එයි මේ if condition එක ලියන්න බැරි. use effect එකේ මේ if condition එක ලියන්න බැරි මේකයි හේතුව. sorry use effect එකේදී මෙන්න මේ වගේ function එකක් එන්නේ. හරිද? මෙන්න මේ function එක ඇතුලේ තමයි අරක ලියන්න ඕන. හරිද? මේ function එකක් එන්නේ මට ඒක වැරදුනා. sorry. if x equal වුණොත් එහෙම 10ට sorry මට වැරදුනා මට වැරදුනේ මට ඒක අමතක වුණා. alert x is equal මම බල මොකද වෙලා දින්නේ equal to 5 else මම පොඩි වැරදීම් වෙනවා x is not equal to 5 හරි කොහොමද හරිද එතකොට දැන් බලන්න use effect එක ඇතුළේ තමයි මේක තියෙන්නේ. දැන් මෙහෙම තිබ්බත් ඔන්න බලන්න අර සීන් එකම තියෙනවා. හරිද? ඔන්න මම මේ වෙබ් පේජ් එක රීෆ්‍රෙෂ් කරද්දි ඔන්න බලන්න එකපාරක් මේ alert box එකේ යන වෙබ් පේජ් එක රීෆ්‍රෙෂ් කරද්දි x is equal to 5 කියලා. මොකද x වල value එක 10 නේ කොහොමද? හරිද? එතකොට x වල value එක 10යි නේ. හරිද? ඔන්න components update වෙද්දිත් ආයි මේ alert එක එනවා. මේ component update වෙද්දි මේ sorry component update වෙද්දි නෙමෙයි මේ dynamically මේ state change වෙද්දි state එක මාරු වෙද්දි මේ alert එක එනවා. ඒ වගේම මේ click කියන එක press කරාට පස්සේ මම තව පාරක් මේක press කරලා පෙන්නන්න. 3 වෙද්දි එනවා 4 වෙද්දි එනවා මේව අඩු වැඩි වෙද්දි මේ මෙතන value එක change වෙද්දි state එක change වෙද්දි මේ alert box එක එනවා. ඔන්න බලන්න මෙතන state එක එකපාරම change වෙන්නේ. හරිද? ඔන්න click කියන button එක press කරනවා. ඔන්න එකපාරක් තව පාරක් click කියන button එක press කරාට මේක update වෙන්නේ නැහැ. හරිද? හරි. හැබැයි මේව change වෙද්දි මේ normal විදිහට මේක වැඩ කරනවා. හරිද? දැන් මම මෙතනදී මේ වගේ දෙයක් කරොත් එහෙම මෙතන comma එකක් දාලා මෙතන මම කරනවා නිකන් empty array එකක් දානවා. මේකට අපි කියනවා dependency array list එකක් කියලා. මේ ඒක මම පස්සේ කියන්නම්. dependency list එකක් වෙන්නේ මොකද්ද කියලා. දැන් මේකෙදි මොකද වෙන්නේ කියලා බලමු. දැන් මම මෙහෙම දාලා web page එක එකපාරක් refresh කරනවා. ඔන්න x is equal to 5 කියලා වැටෙනවා. හරිද? හැබැයි මම මේව ක්ලික් කරා කියලා දැන් මේ alert box එක වැටෙන්නේ නැහැ. මේව ක්ලික් කරා කියලා මේ alert box එක වැටෙන්නේ නැහැ. එතකොට ඒකට හේතුව තමයි දැන් අපි use effect එක පාවිච්චි කරන්න ඇත්තරම state එක change වෙද්දි මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් තමයි මේ use effect එක පාවිච්චි කරන්නේ. state එක change වෙද්දි මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් තමයි මේ use effect එක අපි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට දැන් මේ state එක දැන් මම මෙතනදී කියලා තියෙන්නේ web page එක onload මේ his array එකකින් කියන්නේ එහෙම නැත්නම් his dependency list එකකින් කියන්නේ web page එක onload වෙද්දි විතරක් මෙන්න මේ use effect එක ඇතුලේ තියෙන code ටික run වෙන්නේ කියලා. අන්න ඒකින්ද තමයි web page එක onload වෙද්දි ඒ කියන්නේ refresh වෙද්දි විතරක් මේ x is equal to 5 කියන එක වැටලා තියෙන්නේ. හරිද? එතකොට මට කියන්න පුළුවන් මේ වගේ දෙයක්. මට කියන්න පුළුවන් මේ num1 කියන එක num1 කියලා කියන්නේ මොකද්ද? ඔන්න බලන්න num1 එකකින් අප්ඩේට් වෙන්නේ මේ set num1 කියන එක set num1 කියන්නේ මේ num1 කියලා කියන්නේ මෙන්න මේ දෙක කියන එක. ඔන්න මේ දෙක කියන එක තමයි මේ num1 කියලා කියන්නේ අන්තිමට තියෙන paragraph tag එකේ තියෙන දෙකනේ. මේ දෙක කියන එක තමයි මේ num1 කියලා කියන්නේ. මේ num1 කියන එක අප්ඩේට් වෙද්දි විතරක් මේ alert box එක display කරන්න කියන්න පුළුවන්. ඒකට අපි කරන්නේ මේ dependency array එක ඇතුළට මේ num1 කියන එක දානවා. අපිට මොකක් හරි ස්පෙෂල් ස්ටේට් එකක් චේන්ජ් වෙද්දි විතරක් මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් අපිට කියන්න පුළුවන් ඒ ස්ටේට් එක මේ ඩිපෙන්ඩන්සි ලිස්ට් එක ඇතුළට දාන්න පුළුවන්. ඔන්න බලන්න දැන් මම වෙබ් පේජ් එක රීෆ්‍රෙෂ් කරනවා. එකපාරක් වෙබ් පේජ් එක රීෆ්‍රෙෂ් වෙද්දි කොහොමත් ඔන්ලෝඩ් වෙද්දි කොහොමත් වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙද්දි කොහොමත් x is equal to 5 කියලා වැටෙනවා. ඔන්න ඒක ඕකේ කරනවා. දැන් මම මෙතනදී එකතු කිරීමේ බටන් එක ක්ලික් කරනවා අර alert box එක එනවද නැහැ අඩු කිරීමේ බටන් එක ක්ලික් කරනවා alert box එක එනවද නැහැ හැබැයි මම මේ ක්ලික් කියන බටන් එක ක්ලික් කරද්දී ඔන්න x is equal to 5 කියලා වැටෙනවා හරිද ඔන්න මොකද මේ num1 කියන එක අප්ඩේට් වුණා එකපාරක් හරිද තව පාරක් ක්ලික් කරනවා ආයෙ අප්ඩේට් වෙනවද නැහැ ඒකින්ද මේ alert box එක වැටෙන්නේ නැහැ හරිද හැබැයි මම මෙතන දුන්නොත් එහෙම num1 නැතුව
මන් දුන්නොත් එහෙම මෙතන නම්බර් කියලා කියන්නේ මෙන්න මේක. නම්බර් කියලා කියන්නේ මෙන්න මේක. නම්බර් කියලා කියන්නේ මෙන්න මේක. හරිද? මම මෙතන දුන්නොත් එහෙම නම්බර් කියලා. මේ නම්බර් කියන එක මේ එකතු වීම බටන් එක ක්ලික් කරන ආයි අප්ඩේට් වෙනවා. ඔන්න මම මේක රිෆ්‍රෙෂ් කරනවා. ඔන්න වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙනවා. ඔන්ලෝඩ් වෙද්දිත් එකපාරක් කොහොමත් වෙනවා. එකතු කිරීමේ බටන් එක ක්ලික් කරද්දි මේක එනවා. ඔන්න මේ ස්ටේට් එක අප්ඩේට් වෙනවා. එකතු කිරීම බටන් එක ක්ලික් කරද්දි ඔන්න තව පාරක් අප්ඩේට් වෙනවා ස්ටේට් එක. තව පාරක් අප්ඩේට් වෙනවා. අඩු කිරීමේ බටන් එක ක්ලික් කරද්දි අප්ඩේට් වෙනවා. අඩු කිරීමේ බටන් එක ක්ලික් කරද්දි අප්ඩේට් වෙනවා. ඔන්න ස්ටේට් අප්ඩේට් වෙනවා. හැබැයි මම මේ ක්ලික් කියන එක ක්ලික් කරාට ස්ටේට් එකක් අප්ඩේට් වෙනවා. හැබැයි ඒක මෙතනට රිලේටඩ් නැහැ. ඔන්න මම ක්ලික් කියන එක ක්ලික් කරාට මේ ඇලර්ට් බොක්ස් එක ඩිස්ප්ලේ වුන්නේ නැහැ. ඔන්න මේ ස්ටේට් එක අප්ඩේට් වුණාට හැබැයි මම මෙතනදී කියලා තියෙන්නේ ඒකට හේතුව තමයි මේ නම්බර් කියන ස්ටේට් එක අප්ඩේට් වෙද්දි විතරක් මේ ඇලර්ට් බොක්ස් එක ඩිස්ප්ලේ කරන්න කියලා තමයි මම මෙතනදී කියලා තියෙන්නේ. අන්න ඒ හේතුව හින්දා තමයි මෙතනදී අර විදියට වෙනස් වුන්නේ නැත්තේ. හරිද? මේ නම්බර් කියන එක වෙනස් වෙද්දි විතරයි මෙන්න මේ ඇලර්ට් බොක්ස් එක ඩිස්ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ අපිට මොකක් හරි ස්පෙෂල් ස්ටේට් එකක් චේන්ජ් කරද්දි විතරක් මොකක් හරි වැඩක් කරන්න ඕන නම් ඒක මේ ඩිපෙන්ඩන්සි අර ඒක ඇතුළට දාගන්න පුළුවන්. හරිද? එතකොට මේ නම්බර් කියන ස්ටේට් එක වෙනස් වෙද්දි විතරයි මෙන්න මේක වෙනස් වෙන්නේ. ඒකින් තමයි මේ නම්බර් කියන්නේ මෙතනනේ. මෙන්න මේක අප්ඩේට් වෙන්න මෙන්න මේක අප්ඩේට් වෙන්න මේක වෙනස් වෙන්නේ අන්නේ හේතුව හින්දා. හරිද? හැබැයි මේ ක්ලික් කියන එක ක්ලික් කරාට ඒක වෙන්නේ නැහැ. ක්ලික් කරාට ඔන්න බලන්න මේ ක්ලික් කියන එක ඔන්න එකපාරක් ක්ලික් කරනවා. මේ ක්ලික් කියන එක ක්ලික් කරාට මේක උනේ නැහැ. අපිට මේ දෙකම වෙද්දි වෙනස් වෙන්න ඕන නම් ස්ටේට් දෙකක් චේන්ජ් වෙද්දි ඔන්න බලන්න මම මෙතන num1 කියලා දා ගන්නවා. හරිද? num1. ඔන්න මේක රිෆ්‍රෙෂ් කරද්දී ඔන්ලෝඩ් වෙද්දි කොහොමත් එකපාරක් වැඩ කරනවා. ඔන්න ක්ලික් කියන ස්ටේට් එක එකපාරක් අප්ඩේට් දැන් මේ ඕගොල්ලෝ හිතන නැති ඇයි මේ වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙද්දී එකපාරක් වෙන්නේ ඉල්ල කම්පෝනන්ට් ආයි රීරෙන්ඩරින් වෙනවනේ කොහොමත් එකපාරක් අන්න ඒකයි වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙද්දී කොහොමත් එකපාරක් වැඩ කරන්නේ ස්ටේට් එක කොහොමත් එකපාරක් අප්ඩේට් වෙනවනේ කම්පෝනන්ට් රීරෙන්ඩරින් වෙන්නේ හින්දා මේ ඔක්කොම මේක ඇතුලේ තියෙන කම්පෝනන්ට් ටික මේ රිටර්න් එක ඇතුලේ තියෙන කම්පෝනන්ට් ටික රෙන්ඩරින් වෙන්නේ හින්දා තමයි ඒක එකපාරක් අප්ඩේට් වෙන්නේ හරිද ඔන්න ක්ලික් කියන බටන් එක එකපාරක් ක්ලික් කරලා දිනවා x is equal to 5 කියලා වැටෙනවා ඔන්න එකතු කිරීමේ බටන් එක ක්ලික් කරනවා ඒත් x is equal to 5 අඩු කිරීමේ බටන් එක ක්ලික් කරනවා මේ ස්ටේට් දෙක වෙනස් වෙද්දිම මේක වෙනස් වෙනවා. එතකොට මොකද්ද මෙතනදී his dependency අර එකක් දාලා තිබ්බොත් දැන් අපි මොකවත්ම දාන්න නැතුව තිබ්බොත් එහෙම දැන් මේ ඔන්න මං අවස්ථා තුනක් තියෙනවා. මොකවත්ම දාන්න නැතුව use effect එක ඔයම තිබ්බොත් එහෙම අපේ වෙබ් පේජ් එක අතර තියෙන ඕනිම ස්ටේට් එකක් චේන්ජ් වෙද්දි වෙබ් පේජ් දැන් මෙතන මේක අතර තියෙන ඕනිම වෙබ් පේජ් එක අතර නේ මේක අතර තියෙන ඕනිම ස්ටේට් එකක් චේන්ජ් වෙද්දි මෙන්න මේ use effect එක අතර තියෙන කෝඩ් ටික එහෙම නැත්නම් මේ කම්පෝනන්ට් ටික අප්ඩේට් වෙද්දි මෙන්න මේ alert box එකේ වැඩ කරනවා මේ ඔය ඕනිම එකක් චේන්ජ් වෙද්දි මේ alert box එකේ වැඩ කරනවා ඔන්න මම රිෆ්‍රෙෂ් කරනවා ඔන්න වෙබ් පේජ් එක ඔන්ලෝඩ් දුන්නා ක්ලික් එක වෙද්දි එනවා ක්ලික් එක එකපාරයි ඒක හැබැයි එකපාරයි ඒක අප්ඩේට් වෙන්නේ මොකද මේ මෙතන ස්ටේට් එක චේන්ජ් වෙන්නේ එකපාරයි මේ ස්ටේට් චේන්ජ් වෙද්දි මේ හැමතිස්සෙම වැඩ කරනවා දෙවෙනි අවස්ථාව තමයි පළවෙනි අවස්ථාව මුකුත් නොදා ඉඳද්දි. එතකොට එතනදි වෙන්නේ මේ කම්පෝනන්ට් මේ ස්ටේට් කොතන හරි වෙබ් පේජ් එක ඇතුළේ තියෙන කොතන හරි ස්ටේට් එක චේන්ජ් වුණොත් එහෙම මේ ඇලර්ට් බොක්ස් එක වැඩ කරපු එක තමයි එතනදී උනේ. දෙවෙනි අවස්ථාව තමයි මම මෙතන his dependency list එකක් දාන්න. එහෙම නැත්නම් his mtr එකක් දාන්න. හරිද? එතකොට වෙන්නේ මේ වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙද්දි විතරයි මේ alert box එක display වෙන්නේ. ඔන්න මේව ක්ලික් කරා කියලා මේ alert box display වෙන්නේ නැහැ. හරි? මේ ආයෙත් ක්ලික් කරා කියලා වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙද්දි එකපාරක් වෙනවා. එච්චරම තමයි. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි අපිට ස්පෙෂල් ස්ටේට් එකක් චේන්ජ් වෙද්දි විතර මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් ඒකදී අපිට දෙන්න පුළුවන් මෙතනදී ඒ ස්ටේට් එකේ නම num1. හරි? ඔන්න num1 එක වෙනස් වෙද්දි ඔන්න බලන්න වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙද්දි එකපාරක් වෙනවා. හරිද? ඔන්න num1 එක චේන්ජ් වෙද්දි ඔන්න එකපාරක් ආවා. හැබැයි මේක ආයෙ චේන්ජ් වෙනවද ආයෙ ක්ලික් කරලා මොකවත් වෙන්නේ නැහැ ආයෙ චේන්ජ් වෙන්නේ නැති හින්දා හැබැයි මේ එකතු වීම බටන් එක ක්ලික් කරලා මොකවත් වෙනවද නැහැ num1 එක බලාගෙන num1 එක චේන්ජ් වුණොත් විතරයි මම මේ ස්ටේට් එක අප්ඩේට් කරන්න කියලා මේ ඇලර්ට් බොක්ස් එක මේක ඇතුලේ තියෙන කෝඩ් ටික වැඩ කරන්න කියලා තියෙන්නේ ඒ කියන්නේ මේ num1 එක වෙනස් වුණොත් විතරයි මේ අපි මේක ඇතුලේ තියෙන කෝඩ් ටික වැඩ කරන්න කියලා තියෙන්නේ ඒකින්ද මේව ක්ලික් කරා කියලා මොකවත් වෙන්නේ නැහැ හරිද එතකොට මේ මෙතන සරලවම කියන දැන් මේක ඇතුලේ තියෙන කෝඩ් ටික වැඩ කරන්න දැන් මේ num1 එක දිහා බලාගෙන num1 එක වෙනස් වුණොත් විතරයි මේක ඇතුලේ තියෙන කෝඩ් ටික වැඩ කරන්නේ. හරිද? එතකොට
dependency list එකක් දීලා තිබ්බොත් එහෙම නැත්නම් mtr එකක් දීලා තිබ්බොත් මොකද වෙන්නේ? මේ වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙද්දි විතරයි මේක වෙන්නේ. මොනවා චේන්ජ් වුණත් මේක වෙන්නේ නැහැ. his මේක dependency list එක නැතුව දීලා තිබ්බොත් එහෙම මේක ඇතුලේ තියෙන කෝඩ් ටික component ටික re-rendering වෙන්න එහෙම නැත්නම් state update වෙන්න වෙබ් පේජ් එක ඇතුලේ නැවත run වෙනවා. හරිද? ඒක අපිට කඩතරයිනේ. හරිද? ඒකේ තමයි use effect එකෙන් වෙන්නේ. එතකොට මෙතනදී අපිට වෙබ් පේජ් එක ඔන්ලෝඩ් වෙද්දි විතරක් කරන්න ඕන his dependency list එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට මොකක් හරි ස්පෙෂල් ස්ටේට් එකක් වෙනස් වෙද්දි මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් ඒ කරගන්න අවශ්‍ය වැඩේ කෝඩ් එක මේ use effect එක ඇතුළට ලියලා ඒ අපි වෙනස් වෙන ස්ටේට් එක දිහා බලාගෙන මොකක්ද දිහා බලාගෙනද වෙනස් වෙන්නේ කියන එක අපිට මෙතෙන්ට දෙන්න පුළුවන්. num1 කියන එක දිහා බලාගෙන නම් වෙනස් වෙන්නේ. මේ num1 කියන එක මෙතෙන්ට දෙන්න පුළුවන්. හරිද? මොන number 1 කියන එක වෙනස් වෙනවා. මම වෙබ් පේජ් එක ඔන්ලෝඩ් ටික පාර කරනවා. මේ number 1 කියන එක ක්ලික් වෙනස් කරද්දි විතරයි දැන් අර මේක ඇතුලේ තියෙන කෝඩ් එක වැඩ කරන්නේ. හරිද? ආයි වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ ස්ටේට් එක අප්ඩේට් වෙන එක පාරයි. හරි. මම හිතනවා use effect එක පැහැදිලි වෙන්නේ නැති කියලා.